समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत् शृण्वन्तु सद्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दुःखं दुःख समुप्पादं दुःखस्य अतिक्रमं हरियं चट्टङ्गिकं मक्खं दुःखोपशमगामिनं तीते श्रद्धा संपन्न आधुनिक पितृ अज में श्रेष्ठ हुए दवसे मकल्पना कला बुදුරජාණන් වහන්සේ අනාගතවන්ත දේශනා කරපු තැන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම සම්බන්ධව සරියුත් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරපු වෙලාවේ आहते रुवान सत्मनक मवला एतरीदन में देशनाव गौरव बुදුරජාණන් වහන්සේ සිදු කළා මම ඒකෙන් කාරණා කීපයක් පිළිපත් කරන්නේ දැන් මේ අවස්ථාවේ සූදානම් පින්වතුනි ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ හේතුව තමයි ආර්මී පිරීමට තිබෙන අමාරුකම එවැගේම ගත වෙන ආර්ථික. බුදුවරු පින්නටෙනි ආකාර තුන. ප්‍රඥා අධික श्रद्धा अधिक वीर्य अधिक केला विघ्न जब मत में उड़े न माइते बुදුරජාණන් වහන්සේ वीर्य अधिक श्रेष्ठ हुए ඒ නිසා ගත වෙන කාල සීමාව 18 අටම්කේය අල්පලක්ෂය මේ රුවන් සම්මනේ වැඩි ඉඳගෙන गौरव බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේලා අමතලා දේශනා කරන සාරිපුත්ත මාගේ නෙවෙයි මට බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ විදිහේ කාර්යය පුරා පුතේ මට ඉස්සෙල්ලා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ පාරමී පුරන් පටන් කියනක පෙන්නු. මේ පෙන්නු කළා උන්වහන්සේගේ ස්වභාවය මේ මහා භක්ත කල්පේ අවසාන බුදුරජාණන් වහන්සේ කියන එක සඳහන්. ඊළඟට උන්වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෝධි හැටියට සඳහන් කරන්නේ මේ බෝගහ නෙවෙයි නාම. ඊළඟට උන්වහන්සේගේ මෞර්යයන් හැටියට එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ කාල සීමාවේදී
බ්‍රාහ්මණ කුලයේ තමයි කවුරුත් පිළිගන්නේ. ඒ අනුව බ්‍රාහ්මණ කුලයේ තමයි මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ පිළිගන්නේ. මේ සේරම සම්බන්ධව පොඩි විස්තරයක්. කාල වේලාවේ හැටියට මම කියනවා. පින්වත්නි මේක 16 අසංකේය කල්පලක්ෂයකටත් එපා. ලෝකේ පහළ වෙනවා මුහුර්ත කියලා ලෝතුරා බුදුපිළ. මේ මුහුර්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල සීමාවේ අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් ගත්තේ. මේ අහලටි ඉති කුමාරගේ මම ඒක ටිකට කියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ මේක කල්ප කෝටි ගණනකට එහා දීපංකර කියලා කවුරු කෙනෙක් හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ නැගණිය හැටියට අපේ බුදුරජාණන් වහන්සේ උපත්ති ලැබුවා. මේ ලබාපු මොහොතේ යනවා මෛත්‍රී භූෂණත්වය. මේ ගෙදරටම පිටපාත. පිටපාත සමස්කාරය. හැබැයි දන්නේ නැහැ මේ බුදුරජාණන්ගේ පිටපාත මාර්ගය. ඒ ගිය වෙලාවේ අර දීපංකර බුදුරජාණන්ගේ නැගණිය සිද්ධාර්ථ කෙල්ගෙනල්ලා පාත්‍රයේ පිරෙන්න බෙද. මට මේ පුණ්‍යානුභාවයෙන් මතු සංසාරේ මේ විදියට සිද්ධාර්ථ කියන නාමයෙන් ලෝතුරා බුදු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. දැන් මේ දෙන්නරගෙන ඇවිල්ලා බුදුරජාණන් අර රහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ මතක් කරන රහතන් වහන්සේ වෙලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම මම වැඩපු වෙලාවේ කිව්වා. තමන්ගේ නැගණිය ආයි ගිය වෙලාවක තමන් කියන්නේ නංගිට මේ බුදුරජාණන්ගේ රූප සම්පත්තිය දැකලා ආචාර්ය සම්පත්තිය දැකලා මේ ප්‍රාර්ථනා කළා. කොහොම බෑ. නිකම්ම ප්‍රාර්ථනා කළාට බෑ. පළමුවෙන්ම මේ පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කළා. ආශාවක් වෙන බෑ. මේ නංගිට කියන්නේ මේ. මෙතන ඉඳලා පින්කම් කර කර පිරිමි ආත්මේ ප්‍රාර්ථනා. මනුෂ්‍යත්ව ලිංග සම්පatti හේතු සත්තාර දර්ශන පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා ඒතේ අට්ඨ සමෝදාන අබිනීහාරෝ සමිජ්ජති. ක්‍රියාණන් වහන්සේ පැහැදිලි කරනවා බුදු වීමට තිබෙන අමාරුව මෙන්න. මනුෂ්‍යත්ව ලිංග සම්පatti මනුෂ්‍යාත්මයක් ලබන්න ඕන. ලිංග සම්පatti කියන්නේ කාන්තාවකට බෑ පිරිමේක වෙන්න ඕන. කාන්තාවීසමයි කවනා වෙන්නවා අපිට කරන්නේ මහා පහරයක්. මේ බුද්ධ දේශනාව. ඊළඟට ජීවමාන බුදු කෙනෙක් මුණ ගැහින්නත් ඕන. මනුෂ්‍යත්ව ලිංග සම්පatti හේතු සත්කාර දක්වන. පබ්බජ්ජා ගුණ සම්පatti. මෙතන පබ්බජ්ජා කියන්නේ ගිහිගේ අට්ටාල ගිහිල්ලා. අර සුමේද පඬිතුයන් මගේ හරි කමක් නැහැ. ශාසනයේ දෙවිදින හරි කමක් නැහැ. පබ්බජ්ජා ගුණ සම්පatti කියන්නේ. එතකොට මේ ගිහි මේ
ගිහිගේ අට්ටාල ගිහිල්ලා ප්‍රෝජ්‍යා භූමියක හෝ එහෙම නැත්නම් ඉතින් වෙනම ගිහිගේ අට්ටාල කැලෑවේ තපස් රකින්න ගියත් කමක් නැහැ. කොහොම හරි. එතකොට ගුණ සම්පත්තිය කියන තැන ධ්‍යාන අභිඥා ලබාගෙන තියෙන්නත් ඕන. මේ බුදු බව පටන කෙනා මේ අභිනිහාරයේ එකක්. ඊළඟට අධිකාරෝච බලවත් බුදු වීමට කැමැත්ත. අධිකාරෝච ඡන්දසා කියන්නේ කැමැත්ත. මේ කරුණු අට හරියට සම්පූර්ණ වීමට කියනවා බුදු වීමට අවශ්‍ය බුද්ධකාරක ධර්ම අට. ඒකේ අට සමෝදාන අභිනිහාරෝ සවිද්ද. මේ කරුණු අට සම්පූර්ණ වෙන තුරු ලෝතුරා බුදු කෙනෙක්ගේ පළවෙනි බුදු වීම පිණිස විවරණය ලැබෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් 16 අසංකේය පාරමී පුරාගෙන ඇවිත් දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාල සීමාවේ සුවේද පණ්ඩිත නාමයේ මඩවලේ වැටවි සිටගෙන බුදුරජාණන් වහන්සේ වඩින දිහාවට වැඩගෙන ඉන්නේ. පස්සට ඉවන් තාපසං ජටිලං උග්ගතාපන අපරිමේය හිතෝ කප්පේ අයං බුද්ධෝ භවිෂ්‍ය. බලන්න මහණෙනි මේ තාපසයා දිහා මා ප්‍රාර්ථනා කරගෙන මෙච්චර කාලයක් සසර ආවා. සුළු කාලයක් නෙවෙයි 16 අසංකේය කල්පලක්ෂ. පළවෙනි විවරණය ලබා ගන්න. දැන් මේ දීපංකර බුදුරජාණන්සේ බලනවා මෙයාගේ අට සමෝදානේ මම කිව්වර ගාථාවේ එන කරුණු අට. අට සමාදානේ සම්පූර්ණද? සම්පූර්ණ. ඒකයි බුදුරජාණන් පෙන්නන බලන්න මහණි මේ තාපසයා. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මෙතනින් තව සාර සංකේය කල්ප ලක්ෂයක් ගත වෙච්ච තැන. ගෞතම සිද්ධාර්ථ කියන නාමයෙන් තමයි මේ උත්සවය ලුකුරා. කියනක පළවෙනි විවරණය දෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේක තවදාසය සංකේය කල්ප ලක්ෂයකටත් එහා. එතකොට අපේ බෝධිසත්ව පාරමී පුරන්න පටන් ගත්තේ නැහැ. මේ මුහුර්ත කියලා ලෝතුරා බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙච්ච මොහොත. ඔය කාල සීමාවේම මෛත්‍රී බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙනකොටම මේ වැඩි හිටිනවා සප්පිටි රජකේ. මේ සප්පිටි රජුලන්ගේ අර රාජ්‍යයේ ආනුභාවය නැතුව යනවා. ප්‍රභාවන්ත කියන සප්පිටි රජු. එතකොට මෛත්‍රී මේ මුහුර්තයේ බුදුරජාණන් ලෝකයට පහළ වුණේ නැහැ. උන්වහන්සේ ලෝකේ පහළ වෙනකොටම අර දීපක් මේ අර සප්පිටි රජුලන්ගේ රාජ්‍ය සම්පත්තිය නැතුව යනවා. ප්‍රභාවන්ත කියන සප්පිටි රජු. අති විශාල පිරිසක් එක්ක ඇවිල්ලා මුහුර්ත කියන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා ස්වාමීනි මම අතෝ ටිකක් නෙවෙයි කෝටි ගණනක සෙනග සප්පිටිවත් වල රාජ්‍ය කරපු මේ පැතිරු බුදුරජාණන් ලෝක පහළ වෙනකොටම බුදු කෙනෙකුට සප්පිටි රජෙකුට එක සින්න බෑ.
කපිල රජුගේ රාජදේශන නැතුව. දැන් කොච්චර පැහැදුනාද කියනවා නම් මේ මුහුර්ත බුදුරජාණන් වහන්සේට ප්‍රතිඥාවක් දෙනවා ස්වාමීනි මම මෙච්චර විශාල පිරිසක් එක්ක වහන්සේගේ ශාසනයේ පැවිද්ද ලබන්න කැමතියි. කෝටි සංඛ්‍යාත මහා වස්තුවක් මේ මුහුර්ත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දියුණුවට පරිත්‍යාග කරන්න බැහැ. ඒ පරිත්‍යාග කිරීම හේතුවගෙන මේ කපිල රජුගේ නම විනාශ වෙලා අච්චර විශාල සතර සංඛ්‍යාවක් වෙනත්නම් හතර මෙනි සතර කියන නාමයේ පැවිදි වෙලා කල්ගත. මෙසේ පැවිදි වෙලා කල්ගත කරන මොහොතේ මේ ස්වාමීන් වහන්සේ බොහෝම ඕනෑ කලින් පාරමී පුරාගෙන යනවා. එතකොට මේ පාරමී පුරාගෙන යන අතරේ මේ තමයි පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ආරම්භය කල්පනා. දැන් මේ පුරණ ගම මේ සතර භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේ පෙන්නලා මේ මුහුර්ත කියන බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥාවක් දෙනවා. මේ උත්තරමේ තමයි මෙච්චර කාල සීමාවක් ගත වෙනකොට අසවල් කල්පේ මහා බද්ද කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී කියන නාමයේ දෙව්ක්‍රමයේ තමයි බුදු වෙන්නේ කියන එක. කවුද මේ මුහුර්ත කියන බුදුරජාණන් වහන්සේ? එතන නිඳලා භවයේ දිගින් දිගටම පාරමී පුරාගෙන එනවා. මේ පාරමී පුරාගෙන එන අතරතුරේ අපේ බෝධිසත්වයෝ මෙතෙක් තිබෙනවා. කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර පුරන මොහොතේ. ඒකට තවත් හොඳ උදාහරණයක් තමයි මහා කැලෑවේ අති විශාල සෙනඟක් එක්ක පාරමී පුරන. මේ පාරමී පුරන අවස්ථාවේ පින්නතුනි ව්‍යාඝ්‍ර දේනුවා බඩිකින්න නිසා මේ ගල් වලින් යන්නේ විදියකුත් නැහැ. පැටවු දාලා බඩිකින්න ඉවරයි. ඒ ඇයිද පිළිදෙන්න විදියකුත් නැහැ. දැන් මේ මහ බෝසතාණන් වහන්සේ ඒ කියන්නේ අපේ බුදු වෙන උත්තර ගෞතම බුදුරජාණන්. මෙතනම ඉන්නවා මෛත්‍රී බෝධිසත්වෝ. අටලවා ගන්න එක හොඳට කල්පනා කරන්න. මේ අපේ බෝධිසත්වෝ අරය සේරම පිටක් කළා මේ සතා දැන් තමන්ගේ පැටව ටික කන්න ඉස්සෙල්ලා ඔය ඇය ගිහිල්ලා කැලේ ඇවිත් මැරිච්ච සතෙක් මරන්න එපා මැරිච්ච සතෙක් ගේන්න මේ සතාට. එහෙම කියලා අපේ බෝසතාණන් වහන්සේ සේරම ගියාට පස්සේ ජීවිතේ පරිත්‍යාග කළා අර ගල් වලට පරි. මගේ මස්තික කාලා මේ සතුන්ගේ ජීවිතේ බේරන්න කියලා ජීවිත පරිත්‍යාගයෙන් අර ගල් වලට පරි. මෛත්‍රී බෝධිසත්වෝත් අරණීට ආපහු වෙනකොට අපේ බෝසතාණන් වහන්සේගේ ඇට ටික පමණයි. ඉවරයි. මේ වගේ ජීවිත පරිත්‍යාග කරන්න ඕන ලෝතුරා බුද්ධත්වයේ වෙන්නේ. ඒක වෙනවා. අන්නේ නිසා තමයි මේක එච්චර අමාරු. දැන් පින්නටනි සතර පාරමී පුරාගෙන ඇවිල්ලා
දිගින් දිගටම මේ පාරමී පුර මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සංකස්සපුරේට දිව්‍ය ලෝකේ ඉඳලා වැඩම කරන මොහොතේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මයේ දේශනා කිසිම දවසක නැති පුදුමාකාර ඉර්ධි ප්‍රාතිහාර්යයක් සංකස්සපුර මේ මහ බෝසතාණන් වහන්සේ කවුද? මෛත්‍රී බෝධිසත්වයෝ. ශ්‍රීවර්ධන කියන නාමයෙන් ඒ කිට්ටුව ගමක උප්පත්තිය ලැබෙනවා. දැන් මේ ප්‍රාතිහාර්යය දැක්කේ මහාන වෙන්න හිතේ හොඳට දැනුගත්කම ත්‍රිවේදයේ ප්‍රාප්ත මේ සිටුවරයා ශ්‍රීවර්ධන කියන නම අති විශාල පිරිසකුත් එක්ක ඇවිල්ලා මේ ප්‍රාතිහාර්යය දැකලා මහාන වෙන්න. මේ අවස්ථාවේදී සරුවත් මහ රහතන් වහන්සේගෙන් බුදුරජාණන්සේ අහන ප්‍රශ්න මාලා මේක දේශි කෙනෙකුට තෝරන්න බෑ. සරුවත් මහ රහතන් වහන්සේ තෝරන. තාම ගම්භීර ප්‍රශ්නයක්. මෙතෙන්දී ප්‍රඥාවෙන් අගතල්පත්කම දෙනවා සරුවත් මහ රහතන්. ඒකම මේ මෛත්‍රී බෝධිසත්වයින්ට මේ ශාසනයේ පැවිදි වෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී සම්පූර්ණයි. අවසාන බුදු වීම පිණිස අවසාන විවරණයක් මෙතෙන් සිටිනවා. මෙතනින් මහණෙනි මෙතර කාලයක් ගිය තැන පස්වෙනි මේ මහා භට්ටගල්පේ අවසාන බුදුරජාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන්සේ තමයි මේ පැවිදි වෙන්නේ. අවසාන විවරණය දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන ගෞරව බුදුරජාණන් වහන්සේ අනාගත වන්ත දේශනාව දේශනා කරන තැන ඉඳගෙන මහණෙනි මේ මගේ ශාසනයේ ක්‍රමේ පරිහානියටපත් වෙන්න කරුණු හතරක් උඩ සිහි කල්පනා කරනවා. පළවෙනි එක තමයි චිර රාතඥතා. කල්යාමේදී ඕනම දෙයක් ඒකේ තිබෙන ආනුභාවයේ බලය යටපත් වෙන චිර රාතඥතා. මේ ශාසනයේ ගුරු වෙන්න එක කාරණයක්. අනිත් එක තමයි වේකුල්ල මහන්තතා. මකාර වේලාව හැටියට පොඩ තෝරන ඔකට වේලාව මට මත. වේකුල්ල මහන්තතා. තුන්වෙනි කාරණේ තමයි බාහු සත්‍ය මහන්තතා. හතරවෙනි කාරණේ තමයි ශාසනයේ විනාශ වෙන්න ලාභග්ග මහන්තතා. දැන් කාල වේලාවේ හැටියට මේ කරුණු හතර හොඳට බලන්න. චිර රාජ්‍යග්ගතා කියන්නේ කල්යාමේදී මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උනා අටින් අතට ගිහින් ලෝකේ ප්‍රකට වෙනකොට කල්යාමේදී මේකේ තිබෙන ස්වභාවය වෙනස් වෙනකොට ඊළඟට බාහුසත්‍ය මහන්තතා කිව්වේ වේකුල්ල මහන්තතා කිව්වේ ඒ අයගේ විපුලත්වය කියන්නේ නානා ශිල්ප ශාස්ත්‍ර
භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නකොට දැන් අදත් තියෙනවානේ ඔය පරිගණක විස්තර ගන්න වෙලාව නෙවෙයි කම්පියුටර් සමේ බටන් එකක් අත කරගෙන පස්සේ අහවල් සූත්‍රය අහවල් කරනවා. දැන් මනස නෙවෙයි මේ වැඩ කරන්නේ කම්පියුටර්. දැන් තේරෙනවද? තව විස්තර ගන්න වෙලාව නෙවෙයි. ඒක තමයි මේ පෙන්වන්න කරන්නේ වේපුල්ල මහන්තතා බාහුරච්ච මහන්තතා කියන්නේ මේ ධර්මය ලෝකේ පැති වෙනකොට ඊළඟට වෙන්නේ මොකද්ද? නානා මතිමතාන්තර. ඒ කියන්නේ අන්‍ය ආගම් වල බ්‍රහ්ම දේව සංකල්ප. නානා සංකල්ප මේ ධර්මයට එක්ක සම්මිශ්‍රණය වෙනවා. තථාගත ලෝතුරා බුදුදහම කුමක්ද කියන එක පිරිසට වටහා ගන්න බැරුව යනවා. ඒ කියන්නේ වේපුල්ල මහන්තතා. ඊළඟට බාහුරච්ච මහන්තතා කියන්නේ නානා ශිල්ප ශාස්ත්‍ර. හරි? ශබ්ද ශාස්ත්‍රයේ නානා ශිල්ප එක එකව ඉගෙන ගන්න. මේ ඉගෙන ගැනීම හේතු කොටගෙන අර පැවිදි භික්ෂුන් වහන්සේලාගේ මේ ධර්මයේ කෙරෙහි ඇති වෙන ශ්‍රද්ධාව ටිකෙන් ටික අඩු වෙන්න මනුෂ්‍යව කල්පනා කරනවා අනේ ඉස්සර වගේ මේ හාමුදුරු නෑ බෑ. ඉස්සර වගේ නෙවෙයි. ආන්න මිනිස්සුන් ටික තමන්ගේ අර ගතිමුණ වෙනස් වෙනවා. ඊළඟට ලාභග්ග මහන්තතා. ලැබෙනා වූ පරිස්කාර සහිත වස්තුව සමගියෙන් බෙදාගන්නේ නැතුව තනි පුද්ගලයෙකුගේ අතට යනවා. මේවා විස්තර කරන්න වෙලාව නෙමෙයි පින්නතුනි කාල වෙලාව. අන්නේ නිසා ක්‍රමයෙන් මේ ශාසනයේ පරිහානියට යන සාරිපුත්ත කල්යාමේදී මේක පමණක් නෙවෙයි අපේ මේ ආංශ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා අපේ ආංශ බහිනවා. බුද්ධ කාලයේ බුදුරජාණන්ගේ ලෝකේ පහළ වෙනකොට ගෞතම බුදුරජාණන්ගේ පරමාංශ 120ක්. දැන් උපදින කෙනෙක් පින්නටනි 120ක් නෙවෙයි අතුවා ජීවත් වෙන්නේ. එන්නෙන් ආංශ පහයි. අඩු වෙලා හැබැයි එහෙම සම්මතයේ තිබුණට බුද්ධ කාලේ හරියටම 120ට වැඩි අය සිටියා. බක්කුල කියන රාජන් වහන්සේ කෙනෙක් සිටියා අවුරුදු 160ක්. ගිහි ජීවිතයේ 80යි හැබැයි 80. නමින් බක්කුල. ඊළඟට විශාඛා මහෝපාධිකාව අවුරුදු 120ක්. 140ක් විතර අනුරුද්ධ මහරහතන්. ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් ළඟට එනකොට පින්වන් පාන්න අවසර ගන්න එනකොට වයස අවුරුදු 120ක්. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මුළු කාල සීමාවම ගිහි ජීවිතයේ 35යි පැවිදි 45යි අවුරුදු. ඒ හේතුව තමයි පින්නතුනි බුදු කෙනෙක් අර පූර්ණ ආයුෂ කිසි බුදු කෙනෙක් වැඩ ඉන්නේ නැහැ. ඒක හැටි වැටිලා අරබිකේ බුදු කෙනෙක් යනකම් බුදුවරු ඉන්නේ නැහැ. අවුරුදු ලක්ෂයක් කියන වෙලාවෙවත් නැහැ. පරමාවුෂ අවුරුදු ලක්ෂයක් අවුරුදු 120ක්
පිරිසක් අතර කාල සීමාව තමයි ලෝකේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන්නේ. එසේ හේතුව තමයි අවුරුදු ලක්ෂයට එහා ගියයින් පස්සේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැත්තේ මේ උච්චර ධර්මයේ කියා දුන්නත් මිනිසෙගේ ආයුෂ වැඩි නිසා මිනිසෝ මේ ධර්මයේ කෙරෙහි ගෞරවයක් සැලකිල්ලක් නැහැ. ඒ නිසා අවුරුදු ලක්ෂයක් අවුරුදු 100ක් අතර තමයි ලෝතුරා බුදු පහළ. ඊළඟට ඊට වඩා දුනා නම් ඒ අඩුවෙච්ච කාල සීමාවේදී මිනිසින්ගේ ද්වේෂය වැඩි, රාගය වැඩි, මේ ක්ලේශ ධර්මයන් වැඩි නිසා මේ පිරිසිදු ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තියක් ඉක්මවන්න බෑ. ආන්නේ නිසා අපේ බුදුරජාණන්ගේ පහළ වෙනකොට ගෞතම බුදුරජාණන්ගේ පරමාර්ථ සාමාන්‍යයෙන් 100ක් 120ක්. අන්නේ නිසා කරන්නේ මේ ආයුෂ බහැලා අඩු වෙලා තවයහාට යනකොට ආයුෂ අඩු වෙනවා පරමාර්ථ අවුරුදු 10. තවත් කල්යාමේදී බුදුරජාණන්ගේ පැහැදිලි කරනවා දෙවි කෙනෙක් දිව්‍ය ලෝකේ ඉඳලා දෙවි කෙනෙක් විශ්වලාගෙන ප්‍රකාශ කරගෙන යනවා මෙතනදී මෙච්චර කාලයක් ගත වෙච්ච තැන මහා කල්පාන්ත වැස්සක් වහින මුරුගසන් වර්ෂාව කියලා දින 7ක් මේ වැස්සට දෙමෙන්න එපා. දෙමිටයි මේ විදියට විනාශ වෙනවා. නමුත් සමහර අය ගණන් ගන්නේ නැහැ, සමහර අය ගණන්. දැන් මේකට නෙටෙමිච්ච අය අර එන්න කොටාගෙන නැරිලා විනාශ වෙච්ච දිහා බලලා ක්‍රමේ නැමත පන්තිල් තකින්න පටන් ගන්නවා. එක එක ශික්ෂාපදේ මුලින්ම ප්‍රාර්ථනා. කොහොම ශික්ෂාපද රකින්න ආරම්භ කරනකොට ටිකෙන් ටික අවුරුදු 10 තිබිච්ච එක 20 ඊළඟට 30 40 මේ විදියට ආවුෂ වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. ක්‍රමයෙන් වැඩි වෙගෙන ගිහිල්ලා අවුරුදු ලක්ෂයක් පරිදි ආවුෂ නැගි. ආවුෂ වැඩි වෙනකොට මිනිසෙගේ ධර්මයේ කෙරෙහි සිටියොම් කිරීමක් නැහැ. ශ්‍රද්ධාවක් නැතුව යනවා. ප්‍රාණඝාත ආදී ආශිත කරනවා. වැඩිහිටියන්ට දෙමව්පියන්ට සැලකීමක් නැහැ. ආයෙත් බහි. මේ බැහැගෙන එනකොට අවුරුදු 80000 වගේ එනකොට ඊළඟට බලනවා මහේසාක්ගේ දෙවිවරු මීළඟට බුදු වෙන උත්සවය කොහෙද ඉන්නේ? සුසිත දිව්‍ය ලෝකයට ගිහිල්ලා අර දෙවිවරු හාරෝයන්තේ මහා වීර උත්පාදුමාතු කුච්චය සදේවකන් කාරයන්තෝ බුද්ධතු අවතං කඩ මහණෙනි ස්වාමීනි දැන් ඔබ වහන්සේට දිවසක ගින්ද ඇති. මනුෂ්‍ය ලෝකේ පහළ වෙලා ආරෝන්තේ මහා වීර දන්දුලි සුපාරේ ඇවිල්ලා තිබෙනවා මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය. සජීවකන් කාර්යයන්ට දෙවියන් සහිත ලෝකයට බුද්ධත්වයට පත් වෙලා වහන්සේ උතුම් ධර්මයේ දේශනා කළ ආරාධනා මේ මෛත්‍රී බෝධිසත්ව දිවි ලෝකේ ඉඳගෙන බලන මනුෂ්‍ය අම්ම කෙනෙක් ඉන්නවා. දකින්න. ඒ වෙලාවට උසස්ම කුලයේ බ්‍රාහ්මණ කුලයේ බ්‍රහ්ම කියන ඒ
සක්විති රජතුමාගේ පුරෝහිත එවිලාවට සක්විති රජ කෙනෙක් ඉන්නවා සංඝ කියලා. මේ සංඝ කියන සක්විති රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ දේවිය බ්‍රහ්ම දේවී කියලා. සුබ්‍රහ්ම කියලා පියා බ්‍රහ්ම දේවී කියලා නෑ. දෙමෑණියන් කුට පద్මහා බැලුම් බලලා අර විදියටම පිළිතුරු. කාලය, දේශය, දීපේ, කුලය මම. මේ කියන්න කරුණු පහ බලලා මම මේ විදියට පිළි අරගෙන ඉවර වෙලා පින්නට අර විදියටම මවුකුට ඉඳලා කලක් ගත වෙලා මේ වෙලාව වෙනකොට මිනිසෙන්ගේ අවුරුදු 65000ක් 80000ක් වගේ අර විදියටම කතර පෙර නිමිති දැකලා ගිහිගේ අත්හැරලා යන සතර පෙර නිමිති දැකලා හිත කලකිර වෙනකොටම තමන්ම ගෙදරදීම මගුල් කඩු වර්ගෙන කෙසරි කපා අති විශාල පිරිසක් එක්ක ගිහිල්ලා එදා මේ මහ බෝසතාණන් වහන්සේ එදා අර ගෞතම බුදුරජාණන් වහන්සේට වගේම ඒ වියනදිම අර වගේ නාට්‍යයක් අල්ලගෙන මේ බක්මවටි කියන දේවිය මේ උතුම් මහ බෝසතාණන් වහන්සේ අර වගේම දසදහසක් සක්වලවල් කම්පාව මේ එකින් එක විතර කරන්න වෙලාව නෙවෙයි. අන්න ඒ නිසා හොඳට කල්පනා කරා. දැන් මෙතෙන්දී මේ උත්තමයා චන්ද්‍රමුඛී කියන දේවිය දුන්නා වූ කිරියාර ටික අරගෙන බෝධිය ළඟට ගිහිල්ලා උබේ ඥාතානුස්මෘති ඥානෙ සුතෝපාද ඥානෙ ඇතුළු ආර්වාක්‍ය ඥානය සමග ශේරම බුද්ධ ඥාන එක්ක මහා පොළොව කම්පා කරමින් දසදහස් සක්වලවල් කම්පා කරමින් උතුම් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් මේ ධර්ම දේශනාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ මේ විදිය මහානුභාව සම්පන්නයි. ආර්ය ප්‍රමාණය අග්‍රවතුදා මුසපමාණය වියන් 88ක් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙකේ දවල් රෑ දෙකේ විහිදෙන ආලෝකය යොදුන් 12ක්. ඒ වගේම බුද්ධ ශරීරයෙන් යොදුන් 15ක විතර දවල් රෑ දෙකේ බුදුරත් විහිදෙන. අග්‍රවතු 8000ක ආයුෂ්මානියක් වැඩි. මේ බුදුරජාණන් වහන්සේගේ බලවත්කම ශ්‍රේෂ්ඨකම නිසා මේ බුදුරජාණන් වහන්සේ විශාල වශයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ වගේ උදේට ධර්ම දේශනා දවල්ට සෑටත් එන්නේ. අවුරුදු 15ක් 20ක් විදිපාක් ධර්මයක් දේශනා කළාම ඒ ධර්මය අහල මනුෂ්‍යවම ලක්ෂ ගණනක් කෝටි ගණනක් නිවන් අවබෝධ උන්වහන්සේ දේශනා කරපු ඒ මඟුල් බණ දේශනාව තමයි මම මුලින්ම පෙන්වුවේ. ගාථා දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අතික්කම අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමින මේ තමයි මඟුල් දේශනාවේ බණ අරමුණ දේශනාව. ඉතින් මේවා පින්නතුනි ඊළඟට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක ගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
අවුරුදු 80000ක් ජීවත් වෙන උන්වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ මේ ශාසනයේ අවුරුදු 1,50,000ක් පවතින. මේ උත්තමයා ඇහින් දැක ගන්න කැමති කෙනෙක් ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගතවන්ත දේශනාවදී පෙන්වුම් කරනවා. මහණෙනි මගේ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සිදු කරපු අය, සීලාදී ගුණධර්ම ආරක්ෂා කරපු අය, ආනිසංස වශයෙන් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා නැවත මනුෂ්‍ය ලෝකේ උපදිනකොට කාන්තා පිරිස චාතුම් මහා රාජිකේ දිව්‍යාංගනාව වගේලා පිරිමි පක්ෂේ චාතුම් මහා රාජිකේ දෙවුරු වගේ ලක්ෂණ කිසිම ගෙදරක කල්පෝලාහලයක් නැහැ. අමුතෙන් පන්තිල් සමාදන් වෙන්න ඕනේ නැහැ. පන්තිල් ඉබේම ආරක්ෂා ප්‍රාණඝාතයක් කිසි ගෙදරක නැහැ. ඒ මේ විදිහේ යහපත් ජීවිත ගත කරන නිසා වසංගත රෝග නැහැ. කුඩා කාලේ දරුවන් මරණයට පත් වෙන්නේ නැහැ. මහා ආශ්චර්ය සම්පත්තිය. අන්නේ නිසා මේ ජීවමාන බුදුරජාණන්සේ දැක ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පංච ආනන්තරී කර්ම කරන්න එපා. හොඳට දෙමෝපියන්ට සලකා. ඒ වගේම හොඳට තමන්ගේ අදුම ගානේ පංචශීලවත් ආරක්ෂා කරනවා. අන්න ඒ ආකාරයේ ජීවිතේ ගත කරොත් තමන්ට පුළුවනි මතු ආත්ම භාවයේ මේ මහා බද්ධ කල්පේ අවසාන කාල සීමාවේ බුද්ධත්වයට පත් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුළුවනි මහා විශාල අපරාධ සත්‍ය ඝාතන සිදු කරන්නේ කියන මේක තව විතර කරන අවස්ථාව නෙමෙයි පිටරටනේ 9:00ට ආසන්න වුණා. ආන්නේ නිසා විශේෂයෙන් මේ ධර්ම දේශනාවම සිද්ධ කරන්න හිතියේ නැහැ. අදට නියමිත ස්වාමීන් වහන්සේ නොබැවින නිසා ඒ අවස්ථාව පිළිවෙලීමක් මේ සිද්ධ කළේ. තව කරුණු කියන්න තිබුණත් ඒකට කාල වේලාව නෙවෙයි. තව සුළු වේලාවකින් මේ පින්නතුන්ට ස්වාමීන් වහන්සේ වඩිනවා භාවනාව පිට. ඊළඟට විශේෂයෙන් අද දායකත්වයේ දරන්නේ එච්චේ නාලනි අරමුණ පරලෝසපයේ ඒ ජනලාට ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට ජේ.එන්.ඒ. ලඩ්ඩේ සංජීව ආදරණීය පුතුණුවන්ට මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මෙම පුණ්‍ය ස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශකයන් වහන්සේට ධර්මයේ ශ්‍රවණය කරන සමට එම්මේ ඥානී මහත්මියට තම රතුමනී දියණිය ඇතුළු පවුලේ සමට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබ ධර්මාභෝධයේ පිණිස මේ තුලින් නිවන් අවබෝධයේ පිණිස වේවායි ප්‍රාර්ථනා කරමි. තව විශේෂ දෙයක් සඳහන් කරනවා මේ වට්‍යස්ථානයේ වෙනුවෙන් මාධ්‍ය රූපගත කිරීම සඳහා කැමරාව පරිත්‍යාග කිරීම දායකත්වයේ දරන කේ.ඩී. ලලිතා මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාදයක් හා එල්විටිගල මාවත පදිංචිව සිටි රූපා දිසානායක මහත්මියට පින් අනුමෝදන් පින්සත් පරිත්‍යාගයක් කරන ලදී කියලා සඳහන් කරනවා. අද දිනේ මාර්ගය අනුග්‍රහය වසර 37කට පෙර මේගේ පරලෝකීය විතානගේ පියාණන් සහ වසර 5කට පෙර මේගේ විතානගේ නන්දනියට පින් අනුමෝදන් කිරීම පිණිසයි මේ පරිත්‍යාග කරා.
පින්නතුනි කාල වේලාවකට උනිසා බම බණිතාම කෙටි කරනවා. කෙසේ වෙතත් අද මේ කාල වේලාව පිටුපැනීම මම මේ කලින් මේ බණ කරුණු ටික අහගෙන සිටි හැම දිනම ජනිරගත්තා පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන් අද මේ පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන ඒ තමන්ගේ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ සියලු මියගේ ඥාතීන්ට මේ පින අනුමෝදන් කරනෝ අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භව ගමන යහපත් තත්ත්වයට පත් වෙත්වා. ජාත්‍යාදි සංසාරේ පාරමී ගුණධර්මයන් ප්‍රපුරාගෙන ගිහිල්ලා සිරි ජාත්‍යාදී දුක්ඛ සංදේ සදහටාසන් කරලා සාන්තමාමා නිවනෙන් සැනසීම පිණිසම මෙම උදාාරතර පුණ්‍ය සම්පත්තිය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම දැනට රෝගාතුරෝ වැඩ සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේ දැන් වර්තමාන අනුශාසක අපේ වර්තමාන අනුශාසක නන්ද ස්වාමීන් වහන්සේට ඇතුළු මහා සංඝ රත්නයේ මේ පින්කම හේතු කොටගෙන නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ජීවනයේ ඇති වේවා. තිවෙන්නා වූ කරුණල් බාධක දහවල මෙඩවැට්ටිලා සාධනික වැඩ කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය වාසනා උදා වේවා. සසර ගමනේදී පතන්නා භූරියකින් අමා මහ නිර්වාණ සම්පන්නිය පිණිස මෙව බුද්ධ ශක්තිය හේතු වාසනා වේවා. ඒ වගේම අද මේ පොහොය දවසේ සීල සමාධානයේ යෙදුණු සියලුම දෙනා තුනුරුවන්ගේ පීඨ සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව සැලසීමේ තමන්ගේ ඉදිරියට වැඩ කටයුතු සිදු කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය තුනුරුවන්ගේ පීඨ සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව සැලසේවා. මතු සංසාර ගමනේ මේ කරගත්තා පින් හේතු කරගෙන තමන්ට පටන්නා ගෝඩියකි සකල ප්‍රේතයන් ප්‍රහීන කළ සාන්තමාමා නිවනෙන් සංසෙත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගම අද දවසේම අපි සිදු කරගන්නා පුණ්‍ය සම්පත්තිය අපවත් වී වඩාල කෝට්ටේ දේවානන්ද නාථීපාණන් මහන්සේ තමයි මෙවැනි උතුම් කාර්යයක් සිදු කර ගැනීමට මෙයට මඟ පාදලා දුන්නේ. විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. උන්වහන්සේට මේ පාරමී ශක්තියත් බසුරවල ගමට උපකාර වීමේ පටන්නා ලෝතුරා බුද්ධත්වයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි කවුරුත් එක්ක දෙවියන්ට නාගීන්ට පිළිගන්න. එක්තාවචාර්ය भूमाट देवरुट आकाश मेघे सील मजाती देशतहन कर दीजिए दायकत्वයේ දරන ඒ සියලු ඥාති ජීවත් කරගෙන අවුටේක පිටෙමු ඉදම්මේ ඥාති නමෝ अभिवादन तीरिक्ष नित्यं वट्टापचारिणो चत्तारो धम्मा वर्तन्ति आयुर्नो सुखं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति विनाशे समिज्जतु
පිළිකර පූජා श्री कल्याण धर्माश्रमवासी गाँव से निरोगी सुभाव से तवदार शासन के लिए शक्ति सारा